समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ताति හොඳයි අසලේ වැඩ ඉන්න ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයේ අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්වත්නි පින්වත්නි මේ සියලු දෙනාම මේ ස්ථානයට එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදිහට පිළිතුරු මේ අපෙන් කරන්න ඕන කරන යුතුයකමක් ඥාති ධර්මයක් ඉස්සසිත කරන්න. පින්කමේ සුවිශේෂී අරමුණ තමයි මේ සියලු දෙනාට බණ අහන්න ඉඩකට සලස්වන එක. මේ එකහුව වෙච්ච සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ මේ පින්නතුනි අපිට කාලෙකින් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල මේ සිංගප්පූරුවේ ඇවිල්ලා පදිංචි වෙලා අපි රැකී ආරක්ෂා කරන උදවිය කාලයක් මේ සිංගප්පූරුවේ ඉඳි දැන් සමහර විට මෙහෙට එනකොට ඕන කෙනෙක්ගේ ඔළුවේ තියෙන නැති නේද අවුරුදු කීපයක් ඉඳලා මොකක් හරි කරගෙන ආපහු යනවා කියලා. දැන් අවුරුදු 10ක් ඉඳලා යන්න හදන කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ දැන් නැති මද කිරුවා හිටියා ඇති. සම්මජාතියකට ඇතිලා තියෙනවා. හේතුව අපි පුදුම විදිහට ඒ ඇති නොවීම තුලින් පීඩාවටපත් වෙන උදවිය. ඒ සෑහීමකටපත් නොවීම තුලින් පීඩාවටපත් වෙන උදවිය. ඒ ජීවන ගමන නඩත්තු කරන්න පුදුම විදිහට වෙහෙස මහන්සි වෙන අතරේ අපි හිතන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. මේක ටිකක් අඩු කරන්න පුළුවන් නේද? දෝංකාරයක් වගේ. පළවෙනි කාරණය තමයි ඒක වැඩිනවා වගේ. පළවෙනි කාරණය තමයි අර මේ ළඟ ඒවා ටිකක් වැඩි කරලා හොඳ ස්මෘති එක හදන්න ලස්සන. අයි කියනවා. පළවෙනි කාරණය තමයි අපි මැරෙනවා කියන එක දැනගන්න ඕනේ. වැරදිද මම කියන්නේ. ඔක නොදන්න කවුරුත් ඉන්නවද? මේ සේරම දන්නවා මැරෙනවා කියලා දන්නවනේ. දැන් අපි දන්නවා මැරෙනවා කියලා. හැබැයි අපේ තියෙන ගැටලුව මොකද්ද? අපි කවුරුවත් මරණයට සූදානම් නැහැ. හේතුව අපි දන්නේ නැහැ කොයි වෙලේ මැරෙනවද කියලා. සමහර විට මම මේක තියෙන රිස්ක් අවදානම කියන්නේ සමහර පහන් පින්නතුනි වැටිය හොඳට තියෙනකොට තෙල් ඉවර වෙලා පහන් නැති වෙනවා. තවත් සමහර ඒවා තෙල් තියෙනකොට අර වැටිය පිච්චිලා ගිහිල්ලා පහන් නිවෙනවා. තෙලුත් තියෙනකොට වැටියක් තියෙනකොට සමහර පහන් නිවිලා යනවා. එහෙම අපි නිවෙන්න පුළුවන්. ඕන වෙලාවක අපි නිවිලා යන්න පුළුවන්. එක ගමනක්වත් ඔක මතක් වෙලා දෙන්නද?
ඕන වෙලාවක මම නිවිලා යන්න පුළුවන් කියලා. ඕන වෙලාවක දැන් විදේශගත වෙලා ඉන්නෙම අපි අපේ ජීවිත ආලෝකමත් කරනවට වඩා අපි අනුන්ගේ ජීවිත ආලෝකමත් කරන්න අපේ දරුවෝගේ මතක තියාගන්න මම මේ බණ මේ සිංගප්පූරුවේ අපේ වැඩ කරන අම්මලාට කියන්න කියලා මම හරි උමනාවෙන් ආපු බණ මම අවස්ථා කීපයක් කිව්වා මේකට මම වේදන් කරගෙන එන්නම් කියලා මම ටික වේදන් කරගෙන මේ මොකද මට හරි උමනාවක් තිබ්බා මේ විදේශයන් වලට වැඩියහම මේ නැත්තම් හරි පුදුම දුකක් නෙවෙයි පිටතට අපා දුකක් නෙවෙයි මේ වැලිකට අපෑගෙන්න නෑ හරියට කෑමක් බීමක් නෑ අම්මෙක් තාත්තෙක් නෑ මේ ජීවිතේ කැප කරනවා අපි අපේ යැපෙන්නම් වෙන්නේ ඉතින් කවුරුත් ඉන්නවද මට කන්න කියලා සිංගප්පූරුව ඒ කියන්නේ මට හොඳට කාලා ඉන්න ඕන කියලා සිංගප්පූරුව කවුරුත් ඉන්නවද අපි අදට මේ කරන්නේ අපේ යැපෙන්නන්ගේ සුබ සාධනය කරන්න වෙයි දැන් අපි මරුණොත් එහෙම යන්න කොහොමද යන්නේ ඒ දැන ඉඳගෙන බලන්න පුරුදු වෙන්න ඕන මම මගේ ආධ්‍යාත්මය කොහොමද හදාගන්නේ කියලා මතක කරගන්න පහුගිය දවස්වල ලංකාවේ ඔය ගෙවුණු සති 3ට මේක ඔක්සන් පුළුවන් ගොඩක් වටිනවා බාධා අපි ගෙවුණු සති කීපයක ලංකාවේ 40ක් විතර වතුරේ ගිලිලා යනවා. එන්න දුන්දකින්වත් ඇති. තරුණ 3 දෙනෙක් නැති වුණා, මරුණා, මිය පරලොව ගියා. අර තාත්තා බේරගන්න ගිහිල්ලා දකින්න තුමා මුදා. ඒ තාත්තා බේරගන්න වතුරට පැන්නා. පුතු 3 දෙනා, එකම දරුවෝ 3 දෙනා. තාත්තා වතුරට පැන්නේ මැරෙන්නද නාද? නාද. එතකොට ගහගෙන ගියේ තාත්තද දරුවෝද? තාත්තා පැන්නට පස්සේ ගහගෙන ගියේ තාත්තා. මරුනේ කවුද? දරුවෝ. තාත්තට වයසයි දරුවෝට. මේ හොඳ හැටි දෙන්න දරුවෝ තුන්දෙනෙක් නේ. එතකොට මට ඒක දකින්නකොට හිතුණා මේ තරුණයන්ට අර දියගුම්මක් ගහගන්න බැරි වුණාද කියලා. ඒ කියන්නේ අර පීනන්න බැරි වුණත් ඔය ඔට්ටු වෙන්නවත් බැරි වුණාද කියලා. අවසානයේ ගහගෙන ගිහින් තාත්තා බේරුණානේ. එතකොට වැටියක් තියෙනවා තෙලුත් තියෙනවා. හැබැයි පහන නිවෙනවා. උප්පත්තියයි මරණයයි අතර ධෝරණය වෙන ධර්මතා දෙකයි. ජරාවයි ව්‍යාධියයි. අපි හැම වෙලේම කරන්නේ වයසට යන එකයි ලෙඩ වෙන එකයි. වයසට යන්නේ නැතුව ලෙඩ වෙන්නේ නැතුව අපි මැරෙන්න පුළුවන්. දැන් මෙහෙම ජීවත් වෙන අපි තේරුම් ගන්න ඕන අපි අපේ ආධ්‍යාත්මයට මොකක්ද කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් මම ඉස්සරහම යෝජනා කරනවා මේ පින්තුන්ට සීල සම්පන්න වෙන්න. අද ඉඳන් පුළුවන් නම් බලන්න පන්සිල්වත් රකින්න. මෙහෙම කියනකොට ඇත්තම කල්පනා කරන්න අපි අදින් එහෙම වෙන බරක් තියෙනවා. හොරකම් කරනවා. ඔය බොරු නම් කියන මේ එහෙම ඉතින් ලෝකෙට එහෙම වැරද්දක් වෙන්නේ නැහැ. මිනි මරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් කොහෙන්ද අපේ සීලය සම්පූර්ණ වෙන්නේ? සීලය දිනන පින්නතුනේ ඉන්ද්‍රිය සංවර සීලය වෙනයි. ඒක තමයි මේ පොයේ සීල් ගන්නද? ඔය ඇවිල්ලානේ බොහොම කාටද කතා බහ නැතුව ඉන්න ඉන්ද්‍රිය සංවර සීල ඉන්ද්‍රියන් සංවර කරගන්න. හැබැයි අපේ තියෙන ආජීව පාරිශුද්ධ සීලය මේ සීලය ගත්තාම විවිධයි ප්‍රභේදයි. අපි පුළුවන් තරම් බලන්න ඕනේ අපේ සමාධිය ඇති කරගන්න අපේ සිතුවිලි වල ශික්ෂණය. පිළිතුරු දන්නවා භාග්‍යවතුන් වහන්සේට මම දවල්ට දේශනා කරන්නේ අර බුදු වෙලා විපාක දුන්නු කර්ම 12ක් තියෙනවා. මේ බුදු වෙලා භාග්‍යවතුන් වහන්සේට විපාක දුන්නු කර්ම 12ක් තියෙනවා.
ඒ කර්ම 12න් පින්නතුනි කර්ම කීපයක් කරන්න ඉතුරු සේරම භාග්‍යවතුන් වහන්සේ අතින් සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද? සිතුවිලි වලින්. ඒ කර්ම 12න් කීපයක් කරන්න බහුතරයක් සිද්ධ වෙලා තියෙන්නේ සිතුවිලි වලින්. මතකද බුදුහාමුදුරුවන්ට දෝෂාරෝපණයක් ආවා. දැන් මේවා ඔරල්ලට එහෙම බණින්න එපා කාටවත් නෙමෙයි. හැම තැනදීම අපිට කාගෙන් හරි දෝෂාරෝපණයක් එනවා නම් අර අපි කියනවනේ අපි සමහරවට කියනවනේ අපි එයා කැපිලා වගේ ඉන්නේ කියලා. මෙහෙ ගොඩක් තියෙනවා. සිංගප්පූරු නම් කොහොමද දන්නේ විදේශ රටවල තියෙනවා. ඒක කැපිලි කියන්නේ ඔය ගොඩක් තියෙන්නේ සංගම්වල. ඒ කියන්නේ අපි මොකද මෙහි අවුරුදු සානමන කරනවා. විදේශ බොහෝ රටවල් වලට ගියාට පස්සේ මම එක කතා කරනවානේ. අර යාලා අපිත් එක්ක නෑ. ඒ වගේ කැපිල්ලක් කරන බුදුහාමුදුරුවෝ කාගෙන්ද ආවේ? සුන්දරී පරිත්‍රාජිකාවනේ. මිනිස්සු හැන්දෑවේ මේ වෙලාවට බණ අහන්න දෙවුරම් වෙනට එනකොට සුන්දරී පරිත්‍රාජිකාව හොඳට ඇඳලා වස්සුණු පවරගෙන සුන්දරීලුන් ගල්වගෙන එහි මෙහි නැඟ පේන්න ඇඳගෙන මිනිස්සුන්ට පේන්න දෙවුරම්ට එනවා. කොහොමද අපේ පන්සලේ ආවොත් මිනිස්සු උදේ බලනකොට පරිත්‍රාජිකාව යන්නේ උදේට. අර ඒ නැලි කඩාගෙන අර නිදාගෙන හිටියා වගේ යනවා. මිනිස්සු මේක හැමදාම දකිනවා. ඒක දවසක් මල් ගොඩින් කුණු ගලක් වෙනකොට පරිත්‍රාජිකාව මරලා මල් දෙහංගලා මිනිස්සු අතර ප්‍රචාරයක් කරනවා. හැමදාම හැන්දෑවට දෙවුරමට ගියේ සුන්දරී පරිත්‍රාජිකාව අනිවාර්යෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ පරිත්‍රාජිකාව දූෂණය කරන මරලහංගල කියලා මෙහෙම දෝෂාරෝපණයක් ඇති වෙනවා. නිස්සාරණේ අපි කොච්චර බණුම් හලගෙනවා මොයක් තුමේ අම්මගේ තාත්තගේ ස්වාමියාගේ බිරිඳගේ දරුවෝගේ අසල්වාසීගේ නේද සරල බුදුරජාණන් වහන්සේට බුදුහාමුදුරුවෝ බුදු වෙලත් මෙහෙම නින්දාවට ලකුනේ සරල බුදුරජාණන් වහන්සේට පින්නතුනේ මේ පසේ බුදුරජාණන් වහන්සේට දෝෂාරෝපණය කළා. දැන් මිනිස්සු වෙලා ඉන්නකොට සිංගප්පූරුවේ රැකියාව කරනකොට තේරුම් ගන්න ඕන එකක් තියෙනවා. ඒ මොකක්ද? අනුමෙලෙන් මෙච්චර අපේ ජීවිතේ හොඳම කාලේ කැප කරපු අපි වෙනුවෙන් යමක් කරගන්න ඕනේ. බුදු වෙලා අපවාදයට ලක් වුණා නම් හේතුව අනුන්ට දොස් කියපු එක. මතක තියාගන්න. අද ඉඳන් කාටවත් දොස් කියන්න එපා. අද ඉඳන් කාටවත් අපවාද නගන්න එපා. දැන් මෙහෙම කෙනෙකුට රැත්තන්ට හිතෙයි ඔය Facebook එකේ දිනේවට පුලක් වෙන්න එපා හැම මොනවාට වැඩි. එහෙම කාටවත් පාවිච්චි වෙන්න එපා වෙන්නදෝනේ. අර තමන්ගේ ක්වොලිටි එක දෙන්න ඕන තමන් ගාව. දැන් මෙහෙම ඔයත් කල්පනා කරයි හැමදෙරෝනේ ගවල් ජීවත් වෙන සමාජයේ ගැටෙන කරන අපි මෙන්නදී අපි වශයෙන් ගත්තහම අපි හොඳයි. ඒ කියන්නේ අපේ කැතකම මගේ කැතකම තියෙනවද මගේ දරුවන්ට? නෑ. ඒක මට නෑ. මට මම කොච්චර හොඳද කියන්නකො. එහෙනම් අපි කවුරුවත් නරක නෑ. අපි හොඳයි. අපි හරියම හොඳයි. අපේ කිසි ගැටලුවක් නෑ. අපිට තියෙන එකම ගැටලුව අපිට බෑ අනේකගේ වෙනසට ගල් කරන්න. අපිට බෑ අනේකගේ ක්‍රියාකාරකම දරා ගන්න. අපිට බෑ අනේකගේ නැගී හිඳීම උහුල ගන්න. අපිට බෑ අනේකගේ කැපී පෙනීම දරා ගන්න. අපිට බෑ අනේකගේ වෙනස් වීමට ගල් කරන්න. පුරුදු වෙන්න. පුද්ගලයෙක් දිහා බලනවට වඩා පුද්ගලයා කරන කියන එක දිහා බලන්න පුරුදු වෙන්න.
මේක හොඳටත් එහෙමයි නරකටත් එහෙමයි. ඒ පුද්ගලයා දිහා කවදාවත් බලන්න. ස්වාමියා පිළිදෙල වුණත් එහෙමයි පුද්ගලයා දිහා බලන්න යන්න එපා. අපි හිතමු දැන් අපේ තාත්තලා මෙතන ඉන්නවා. හරි එකට පිළිඳ ටිකක් කියවගෙන එනවා කියන්නේ. මේ වචන මොනවද කටම් මටම් නැති වෙනවා. ඒකට හැම වෙලේම බලන්න අර ඇත්ත කතන්දරේ දන්නවනම් එහෙම කියනවද? මම කියන්නේ හැම කෙනෙක් අර මිනිස්සු ඇත්තටම පින්නතුයි වෙච්ච දේ දන්නේ නැතුව ඇහිච්ච දේවල් වලට තමයි කතා කරන්නේ. ඇත්තටම වෙච්ච දේ දන්නේ අපි විතරයි. අපිට වැරදුනා කියලා අනුන් දන්නවා. අනුන් දන්නේ දොස් කියන්න විතරයි. අපිට අමතක වුණා කියලා අනුන් දන්නවා. අනුන් දන්නේ දොස් කියන්න විතරයි. මම මේ කාටද වැත්තට කියන්නේ? අනේකට වචනයක් කියන්න කලින් මතක තියාගන්න. වැරදුනා, අමතක වුණා, බැරි වුණා, මගේ අරුණා. ඕක කාටද වෙන්නේ නැත්තේ? ඔබ බිරිඳාතින් වෙයි, ස්වාමියාතින් වෙයි, පෙම්වතාතින් වෙයි, පෙම්වතියාතින් වෙයි. ඒ හැම එකකටම පින්නතුනේ අනුකම්පා කරන්න. ඒක යාගේ අඩුපාඩුවක් කියලා හිතන්න පුරුදු වෙන්න. එහෙම තමයි මට පණින මිනිස්සුන්ට මම මෛත්‍රී කරන්න පුරුදු වෙන්නේ. බතුලහල දුවන තරම් මට දොස් පරස් කියන. මේ අම්මලා ගොඩක් ඉන්න හින්දා මම මේ කියන රැකියාව කරනවා. එතකොට මෙහි ඉඳන් රස්සාව කර සමහරුගේ ස්වාමියාත් මෙහි ඇති එක්ක ස්වාමියා ලංකාවේ ඇති. මේ හම්බ කර යවනවා. අපේ ක්වොලිටි එකෙන් ස්වාමියාගේ ක්වොලිටි එක මනින්න හදන්න එපා මතක තියාගන්න. මම දරණ වගකීමක් තියෙනවා. මොකද්ද මේ අම්මලා දරණ වගකීම? මෙහෙ ඇවිල්ලා දුක් විඳලා දරුවන්ට උගන්වනවා හම්බ කරනවා. ඉතින් ඒක ස්වාමියාට නැති වෙන්න පුළුවන්. ඒක දෙන්න ඉල්ලලා හරියනවා. ඒකට හූල්ලලා හරියනවා. ඒක අපේ අම්මටයි තාත්තටයි නැති වෙන්න පුළුවන්. තාත්තලත් එහෙමයි. තාත්තලා මේ දුක් විඳලා මහන්සියන සමහරට බිරිඳට ඒක ගානක් නැති වෙන්න පුළුවන්. අපිට ඕන විදිහට මෙහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. හරි පහසුවෙන් එහෙම හිතන්න පුළුවන්. අපිට ඕන විදිහටම ගලප ගන්න බෑ. බොහෝ දෙනෙකුට ඔය කියන ගැටලුවක් තමයි හාමුදුරුවනේ ධර්මවලට අඩුපාඩුවක් කරේ නැහැ. මේ සේරම බැලුවා ඒ වුණාට අපිට ඕන විදිහට හැදුන්නේ නැහැ. එහෙනම් අපිට ඕන විදිහට ධර්මෙදී අපිට ඕන විදිහට කවන්න පුළුවන් කාලයක් තියෙනවා නේ. අවුරුදු 16 පන්නාව කැරි කෙරුවෙන්ද අපිට ඕන විදිහට. අපිට ඕන විදිහට උගන්වන්න පුළුවන් කාලයක් තියෙනවා. ඒ සෑම දෙයකම පින්නතුනේ අපේ සීමාවක් තියෙනවා. පුරුදු වෙන්නේ හින්දා අනේක වෙනස් වෙනවා. ඒ වෙනස දරා ගන්නත් ඒ වෙනසට ලකුණු ගන්නත්. මගේ තියෙන සත්පුරුෂකම, මගේ තියෙන මනුස්සකම, මගේ තියෙන ක්වොලිටි අර කියනකොට අපි මෙච්චර හොඳට ඉඳලා මේ අපිට මෙහෙම කරේ කියලා. ඕක ඉතින් අපි වගේ තේරෙම හොඳ නැහැ. ඕක කියනවා ඇත්තෝ ගෙවල් වල දෙමළ ලංකාවේ පවුලක පින්නතුනේ. ඔයත් හැම එකටම බලනවානේ කොටාලු ගයක් වුණත්, මගුල් ගයක් වුණත්, මොක වුණත් ඉතින් පවුල තේරෙටම බලනවානේ. ආපහු හොයලා බලනවා අඩු වෙන්න පුළුවන්. කම්පා වෙන්න එපා. අර මාතා යතා ඤම් පුත්තං ආයුසායක පුත්ත මනුරාගේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ. අද ඉඳන් පුරුදු වෙන්න. ඕන උදව්වක් ඕන කෙනෙකුට කරන්න. අල්ලතුරු වීදුරුවක දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. දරුවන්ට මම කියන්නේ දරුවන්ටත් ඒක. ඕන උදව්වක් කරන්න ඕන විදිහට උගන්වන්න ඕන විදිහට වියදම් කරන්න. කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. අදුම තරම් අපිත් එක්ක එකට ඉඳගෙන බත් කයිද කියලාවත් හිතන්න එපා. ළඟ උදිය ගන්න කාලයක් තියෙනවනේ. හැමදාම නිදාගන්නවා. වෙනස් වෙනවා. දරුවෝ සලකයි.
දෙමව්පියෝ දරුවන්ට සලකන්න කිසි දෙයක් බලාගෙන නෙමෙයි බුදුහාමුදුරු ගන්න. එලෙසම ලෝකයා වෙනුවෙන් කෙරෙන්න දේ යුතුකම් ටික කරන්න. ඒවා කරලා ඒවා දිහා බලලා සතුටු වුණා. අපි කාටවත් ආය දොස් කියන්න යන්නේ නැහැ. අපි කාටවත් අපවාද නගන්න යන්නේ නැහැ. අපි හිතමුකෝ දැන් යාළුවෝ ඉන්නකොට ඇති වෙන ගැටලු කටියම එකතු වෙලා පන්සලේ 25ක ගියා. නෑ පන්සලේ එළිය ගිහිල්ලා නෑ කෑමකට යනවා. රාත්‍රී ආහාරයකට එළියට. අපි එක්ක ඉන්න එක්කෙනෙකුට අපිට කියන්න බැරි වෙනවා. ඒක මොකද? අර කියන්න බැරි වෙච්ච එකනට මොනවද හිතෙන්නේ? මේ වෙලාවට තුන් ඕන තරම්. මෙච්චර එකට ඉඳලා කිව්වේ නෑනේ. ඔය කියන්නේ ඕ මහ බුදුනේ ඔය කියලා. එහෙම හිතෙච්ච ගමන් අනිත් පැත්තට ද්වේෂයක් පිටුතුනේ ඇති වෙන්නේ. අය නෑනේ මුකේලවත් කියලා පටන් ගන්නවා ඊට පස්සේ. එහෙම හිතන්න යන්න එපා. අපේ මානසික සහනයට අපේ මානසික සුවයට අර තමන්ගේ සත්පුරුෂකම තමන් ගාව තියාගන්න බලන්න. කටපරිසංගරය. මෙන්න දෙවොල්ට භාග්‍යවතුන් වහන්සේ රජ මැති ඇමතුරු සිටුවරු පිරිවරාගෙන ඉන්නකොට මතකද චින්චමාණේ කාලේ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා දැන් දරුවා ලැබෙන්න කිට්ටුයි. දැන් දරුවා ලැබෙන්න ආසන්නයි. ඔය බණ කියේ ඉන්නේ නැතුව මේ දරුවා ප්‍රසූත කරන්න හදන්නේ මේවා සලස්සන්න. දැන් කොහොමද මෙතෙන් දැවිලා කෙල්ල කිව්වොත් බඩ දරගෙන මට ගහලා එලවන්න. භාග්‍යවතුන් වහන්සේ ලොකු අපවාදයකට ලක් වුණා. ලොකු නින්දාවකට ලක් වුණා. එතකොට මොන වගේ කර්මයක් බුදුහාමුදුරුවෝ කරලා තියෙනවද? බුදු වෙලත් මේ වගේ නින්දාවකට ලක් වෙන්නේ. දැන් අර වෙනවනේ ලංකාවේ අපේ විවිධ හාමුදුරුවන්ට තියෙන අපවාද. සමහරු තීරණ කරලා ඉවරයි. සමහරු තීන්දුව දීලා ඉවරයි. මම දැක්කා වෙනතුන් මතකත් කියලා තායිලන්තේ ගිහලා පොඩි හාමුදුරුවෝ වගේ ඡායාරූප වගේ කෙනෙක් ගියා මේ එහෙ ගිහලා කරුණු වගේ. මම දැක්කම හුවේ ඔය කවුද ඉන්නේ කියලා. ඒ ෆොටෝ එකවත් පින්නතුනේ මම දන්න ස්වාමීන් වහන්සේලා කියනවා ඉතින් කියන්නේ ඔය කතන්දරේ ඔබම විසඳුම එක ලොකු දෙයක්. තව එකපාරක් ඒ ටුවර් එක ගියාම ලොකු හාමුදුරුවෝ වගේ එකක් යන්න හැදුවේ. මොකේද? තායිලන්තේ ධම්මකාය බෞද්ධ මන්දිරස්ථානයේ වන්දනා කරන්න කියලා. කොහොමද ගියාන? මම ඒකයි කියන්නේ කිසිම දෙයකට භාග්‍යවතුන් වහන්සේ මේ සබ්බා විගුණම් පසේ බුදුහාමුදුරුවන්ගේ කාලේ නන්ද කියන මානවකයන්ට බයිනවා කාම භෝගියා කියලා. ඔච්චරයි ඉන්නේ. ඔච්චර දාලා තියෙන්නේ. ඊළඟට උන්ට කාලා ඉන්න බෑ උන්ගේ දෙලේ නිකන් හම්බ වෙනවා. දැන් මේ වාහනවල අර වාහනවල එතකොට ලෝකෝ ගම. ඔච්චර දෙයක් බෝධිසත්වෝ කිව්වේ නැහැ මොකද්ද කිව්වේ? කාම භෝගියා කියලා බැන්නා. මතක තියාගන්න අපිට අයිති නෑ කාටවත් එහෙම කියන්න. අපිට අයිති නෑ කාටවත් එහෙම දොස් කියන්න. ඔය සමහර කුකුලා කියලා කියනවානේ කට්ටිය. මොකද පුරුදුුණා නේ. රියැක්ෂන් වලින් මට තේරෙන්නේ හොඳට මෙහෙ කියනවා කියන්නේ. හොඳ පුරුදුුණා නේද? එසේ හොයවා අර කෙනෙක් උපහාසයට අපහාසයට සමච්චලයට ලක් කිරීම පිණිස අර ඕකමයි කියලා කියන්න එපා කාටවත්. අද පැහැදිලිද මම මේ කියන්නේ? අර අපි නොදැන අපි අතින් සිද්ධ වෙන පාප කර්ම. අපි නොදැන අපි අතින් සිද්ධ වෙන අකුසල. අපි දන්නේ නැහැ මනුස්සයා මොකද කරන්නේ කියලා අපි කියන ඕලු කියලා කියන්නේ. කියන්නද? ඕලු කොටවන්න. කොටවනවද?
නේ කවනවාද මිරිකනවාද පිටි වෙනවාද ඒ වගේ අපිට අදාළනේ සබ්භාවිපසේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නන්ද කියන මානවකයාට බයිනවා කාම භෝගියා කියලා. ආත්ම කීයක් නම් අපවාදයට ලක් වෙන්නේ නැද්ද? බුද්ධත්වයේ ලබාගෙන පින්නතුනේ චින්චමානේ කාල ඉතිරි නැති අමිතුරු පිළිවරාගෙන ඉන්නකොට අපවාදයට ලක් වුණා. මේ කරපු සෑම කර්මයක්ම ගෙවලම ඉවර කරන්න ඕන. කර්මය පුච්චන්න පුළුවන්ද ගෙවන්න නැතුව? කර්මය ගෙවලම ඉවර කරන්න වෙනවා පින්නතුනේ. ගෙවලම ඉවර කරන්න. වැඩිපුරම කර්මයන් රැස් කරන්නේ කොයි කාලෙද? සංසාරේ කල්ප ගානක් දුක් විඳලා තමයි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේ. මිනිස්සු වෙලා ඉපදුනහම තමයි වැඩිපුරම අකුසල් සිද්ධ වෙන්නේ. මිනිස්සු වෙලා ඉපදුනහම තමයි පින්තුනේ සංසාරේ දිග්ගස්ස ගන්න. ඒ නිසා මේ අම්මලාට තාත්තලාට හිතෙන්න නිකම් ඔය පෙරේතෙක් වෙලා උපදී කියලා. ත්‍රිසං ලෝකෙවත් උපදී කියලා. මත්තා කියලා විසවක් ඉන්නවා. ප්‍රේත ලෝකෙ උපදිනවා පින්නතුනේ හරි පරිස්සමට. ඊසයන්ට එපා. නැති කරන්න බැරි මේක. ඊර්ෂ්‍යා කරන මිනිස්සු උපදින්නේ කොහෙද? ප්‍රේත වෙලා. දවල්තුගේ හම්බුනා පිනම් කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කියලා. මොනවාට ඊර්ෂ්‍යා කරන්නේ? කෙනෙකුගේ උපදි සම්පත්තියට කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා. ඒකට මට හම්බෙන්නේ නැති PR සිටිසන් අනුන්ට හම්බුණා. ඒවට හුල්ලන්න එපා. ඒකට සිංගප්පූරුවේ තියෙන ආපු කාලය අනුව මම ඇවිල්ලා දැන් අවුරුදු 10යි මම ඇවිල්ලා 30යි මම ඇවිල්ලා 45යි. අර එහෙම කියලාවත් අනේකට මහාන් තත්ත්වක මොනවද පෙන්වන්න යන්න එපා. ලෙඩ දිනවනේ සමහරුන්ට අපි එදා ඉඳන් මෙහෙම කියලා. ඒවා තියෙනවනේ බෙඩත් අනේකගේ යහපතට. තමන්ගේ බලපුලුවන් කාර්යකම තමන්ගේ හැකියාව මම මේකෙන් හොඳ ලියා ගන්න. අපේ බලපුලුවන් කාර්යකමනේ අපිට හොඳ රස්සාවක් හම්බුනේ. අපේ බලපුලුවන් කාර්යකමට තමයි අපිට මේ පුරවැසිභාවය ලැබුණේ. සිංගප්පූරුවේ එහෙම නැතුවද මම කියන්නේ බොහෝ රටවල් වල තියෙනවා හොඳ. අපේ බලපුලුවන් කාර්යකමට තමයි අපි මේ විදිහට ඉන්නේ ගයක් අරගෙන ඉන්නේ වාහනයක් අරගෙන ඉන්නේ ස්ථිර ගයක් අරගෙන ඉන්නේ දූදරුවොත් එක්ක මෙහි දැන් මේ බලපුලුවන් කාර්යකම් කරන්න හම්බෙලා තියෙන්නේ සංසාරේ කරපු කුසල් වල අනුභවයෙන් පිළිබඳව අපේ උත්සාහය අනුභවයෙන් ඒ බලපුලුවන් කාර්යකමෙන් මොකද්ද කරන්න ඕනේ? සනසෙන්න ඕන වෙනසෙන්න ඕනේ. අනුන්ට උදව් කරන්න. හැම කෙනෙකුටම තියෙන බලපුලුවන් කාරණා. උදාහරණයක් විදිහට හාමුදුරුවෝ ගම දැන් මගේ බලපුලුවන් කාරකෙන් මම මොකද කරන්න ඕනේ? ඔය මාර්ගය කොටපියෝ කියලා සංගම්ද කරන්න ඕනද මිනිස්සු? මගේ බලපුලුවන් කාරකෙන් මම කරන්නේ මේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ධර්මයේ දීප්තිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ බලපුලුවන් කාර්යයෙන් තමයි පින්නතුලි කිය අවුරුදු 240කට විතර බණ කිව්වේ. ඒ බලපුලුවන් කාර්යයෙන් තමයි ලෝකේ පුරාම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ පණිවිඩය අරගෙන යන්නේ. මම දැන් මේ බණ කියලා වෙරලා ගිහිල්ලා යන්නේ දවසකට බහුදා පුරියාවට. මම මේ ගිහිල්ලා බුද්ධ ගයාගේ බණනස බණ කියලා වැඩි. අර අපේ බලපුලුවන් කාර්යයෙන් අපි කරන්න ඕන මිනිස්සු නිවන්දලා උලන්න ඕනේ. පැත්තට මොකක් හරි බලපුලුවන් කාර්යකමක් තියෙනවා නම් ඒකෙන් අනුන්ට යහපතක් කරන්න බලන්න. බලපුලුවන් කාර්යකම තියෙනවා නම් අද්දක වළංගු කාලේ කාට හරි සතෙකුට කැම ටිකක් දෙන්න කැම ටිකක් දෙන්න. බලපුලුවන් කාර්යකම තියෙනවා නම් ලංකාවේ ඉන්න දරුවෙකුට මාසෙකට පන්ති කාඩ් එකක් අරගෙන දෙන්න රුපියල් 3500ක් විතර වෙයි. ඔය බලපුලුවන් කාර්යකම තියෙන වෙලාවේ කරන්න. මාධ්‍යයක් තියෙනවා බලපුලුවන් කාර්යකම. මාධ්‍ය බලපුලුවන් කාර්යක්‍රමයෙන් කරන්න රටවල් වනසන්න දෝන නසන්න දෝන සනදනවද මාධ්‍ය ඒ බලපුලුවන් කාර්යක්‍රමයෙන් කරන්න ඕන යහපතයි කරන්න ඕනේ. ඒ නිසා මම මේ පිටුතුන්ට යෝජනා කරනවා
කටේ බලපුලුවන් කාර්කම තියෙන බොහොම ටික කාලයයි. ඇස් දෙකේ බලපුලුවන් කාර්කම තියෙන බොහොම ටික කාලයයි. අත් දෙකේ කකුල් දෙකේ බලපුලුවන් කාර්කම තියෙන ටික කාලයයි. සබ්බ පාපසතර එකදු පාපයක්වත් ඒ බලපුලුවන් කාර්කම සිද්ධ කරන්න එපා. ඇස් දෙක අරලා බලන්න පුළුවන් බොහොම ටික කාලයයි කිසි කෙනෙක් දිහා බලවත් බලන්න එපා. කතා කරන්න පුළුවන් බොහොම කෙටි කාලයයි කිසි කෙනෙකුගේ හිතක්වත් දෙන්න කතා කරන්න එපා. අහන්න පුළුවන් බොහොම ටික කාලයයි. කවදාවත් අකුසල් සහගත දෙයක් අහලා කරලා ගන්න යන්න එපා. අත්පය හතර හතරෙන් වළංගු තියෙන කෙටි කාලයයි. ඒ කාලය තුල කවදාවත් කාටවත් වේදනාවක් ඉතුරු කරන්න එපා. බලපුලුවන් කාර්යක්‍රම තියෙන වෙලාවේ ඔය සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න බලන්න. මේක තියෙන ටික කාලයයි. වෙනතුනේ බුදුරජාණන් වහන්සේ ඔය වස්තු ලෝභයේ නිසා බෝධිසත් අවදීදී තමන්ගේ සහෝදරයා එක ආත්මයක කන්දෙන් පල්ලහැට තල්ලු දාලා මරණ. දැන් ඔය සමහරව කියනවා නේද ඉඩකඩ ලංකාවේ ඉන්න සහෝදරයෝ කියන්නේ මෙහි ඉන්න අපිට ඉඩම් ඕනේ නැහැ කියලා. අනේ දාලා එහෙම ඉන්නේ එහෙත් දාලාට ඕනේ නැහැ කියලා. බයත් කියන්නේ අපි මෙහි හිටියත් ගමන්නේ අම්මගෙන් තාත්තගෙන් හම්බෙන දේවල් හම්බෙන්න ඕනේ කියලා. ඒ කරලා එහෙම සහෝදරවරුන්ට ඒව අඳේට දෙනවා. අර සිංගප්පූරුවේ නැති වෙන නමුත් රෝහ පැතිවල වෙන දේවල් වල. මතකද පිටුනේ භාග්‍යවතුන් වහන්සේට දේවදත්ත ගල් පෙරළුවා. බුද්ධත්වයට ලැබුණා ගල් පෙරලන්න තමයි. බුදුහාමුදුරු මරන්න හැදුවා. අද වර්තමාන වෙන දේව මහා කල්යද? දුර්මාය දේව නාලාගිරි හස්තය මෙහෙවුවා. බුදුන්ට ගල් පෙරළුවානේ. බුදුන්ට කොච්චර දෝෂාරෝපණය කළා. බුදුහාමුදුරුවන්ට තරම් නින්දා කරපු වගේ හතරෙන් එකක් අද වෙනවද? ඒ නිසාම උන්වහන්සේ දේශනා කරේ අපිට අකම්පිතව ජීවත් වෙන්න කියලා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේට ගල් පෙරළුවේ පිළිතුරේ වස්තු ලෝභය නිසා. මෙතන විශේෂ වෙන්නේ වස්තු ලෝභය. කවදාවත් වස්තුන් කෙරෙහි ආශාවෙන් අනේකව පීඩාවටපත් කරන්න එපා. වස්තුන් කෙරෙහි ආශාවෙන් අනේකට වේදනාවක් ඉදිරි කරන්න එපා. මතක තියාගන්න අපි සියලු දෙනා තුලින්ම මේවා නැති වෙනවා කියන්නේ. පින්තුනේ බුදුහාමුදුරුවන්ට දේවදත්ත දුනුවා යොදවනවා. ඒක එක ආත්මික පසේ බුදුරජාණන් වහන්සේ නමකට කුඩා දරුවෙක් වෙලා ඉන්නකොට ගලකින් ගහනවා. එහෙම සමහරු කියනවා නේද අර පන්සල මේ පන්සල කියලා. එහෙම කවදාවත් පිළිගන්නේ මේ පන්සල් වලට ගල් ගහන්නවත් මල් ගහන්නවත් පන්සල් සීමා කරන්නවත් පන්සල් වෙන් කරන්නවත් යන්න එපා. එතකොට බුදු පිළිම වලට අර බුදු පිළිම ලස්සනයි මේ බුදු පිළිම ලස්සනයි. එහෙම කියන්නේ එහෙම නෑ අර පිළිම කතයි කියලා. පිළිමයකට අද කරන සිල්පත් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ නාමයේ දේශනාව ගැලවුණු තැනකදී මිනිස්සු කියනවානේ බුදුන් පල්ලා කියලා. අපි පිරිසුදුකම වෙන්නත් අපි පිරිසුදුකම වෙන්නත් බුදුහාමුදුරුවෝ ගන්නකොට අපි පිරිසුදුකම වෙන්නත් ඒ උත්තමයන් වහන්සේගේ නාමය පාවිච්චි කරන්නේ මොකටද? බුද්ධෝවේ මාතා සමාන යමඩ සමහර කියනවානේ අම්මා පාදන කියලා. කියන්නේ කවදාවත් ඒ අම්මා නිකමටවත් පිටුතුනේ මේ සනසෙන්ද තියෙන වචන කියනවානේ බ්‍රේක් ගහගන්න බැරි වුණා නම් බුදු සරණයි තව ටිකක් කියලා. එහෙනම් පිළ පොඩි වෙනකොට බුදු සරණයි කියන්නේ මොකද? කවදාවත් අවභාවිතාවය යොදවන්න එපා. පන්සල ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සම්බන්ධ වචන තිසරණේ පංචශීලයේ නමස්කාරය අවභාවිතාවය යොදවන තැනක් තියෙනවා. ඔය පන්සිල් ගන්නකොට දැන් මතකද තතියම්පි ධම්ම සරණ කිව්වද නැද්ද කියලා? එහෙම නිච්චේ කල්පනා කරලා තිබ්බම කරලා බලලා දිනවා. එහෙම ගානක් නැහැ පිළිතුරු කිව්වද නැද්ද කියලා.
ඒ බොහොම කලාතුරකින් තමයි අපිට පන්සල් සමාදන් වෙන්න හම්බෙන්නේ. ඒ තුලින් පිනතුනේ අවභාවිතාව යොදවන්න එපා, අයාලේ යවන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන වචනේ හැඟීම් ඒ සෑම තන්හිම අපි සිහියෙන් යුක්තව හැසිරෙන්න ඕන. දැන් මේ පන්සලට ඇතුල් වෙනකොට තියෙන අඩියක් පියවරක් ගානේ අපිට මතක් වෙන්න ඕන මොකක්ද? මම මේ ඇතුළුනේ තෙරුවන් වැඩ ඉන්න භූමියට. අතනින් ඇතුල් වෙනකොට බෝධිය ගාව තුන් දෙනෙක් හිටුනා අරුත් ඇවිල්ලා කියලා කොහොම කියලා හිතත් තියෙනවා. අපි බලන්නේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. අර ඒ කරලා බලන තමයි අර මල් තියෙනවා, පහන් තියෙනවා, ගුදුම් වදිනවා, මලු පෙත් මම දිනවා සේරම පැත්තක. අච්චර වැඩ කරලා ලැජ්ජානතු පන්සල් යනවා. සිංගප්පූරුවේ නම් එහෙම කියනවද නැද්ද මන්ද? ඔය බොහෝ තැන්වල කියනවා. මේ කාගෙනවත් සමාලෝචනය කරන්න එපා සාසනික කටයුතු වල. කාගෙනවත් විවේචන කරන්න එපා සාසනික කටයුතු වල. හේතුව වෙනතුනේ අවසානයේ දේවතා ප්‍රබුද්ධං සරණං ගච්ඡාමි කියනවා. අඟුලිමාල අවසානයේ රහත් වුණා. නදී කාශ්‍යපලගේ ආකාශකල උරුවෙල කාශ්‍යපල කැට තියලා කිව්ව බුදුහාර සරණ යන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා. අර උරුවෙල අපි අකුසල සිද්ධ වෙන පෞකාරකම් සිද්ධ වෙන ඉන්ද්‍රියන් මොනවාද? පංචේන්ද්‍රියන්. ඇස් දෙකට දැක්ක ගමන් කන් දෙකට ඇහුණ ගමන් අපි නම් පුරුදු වෙන්න මේක මට අදාළද නැද්ද කියලා බලන්න. දැක්ක ගමන් ඇවිස්සෙන්න යන්න එපා, කලබල වෙන්න යන්න එපා, කනගාටු වෙන්න යන්න එපා, කුලප්පු වෙන්න යන්න එපා. හේතුව අපිට අදාළද අදාළ සීමාව තුළ ඇතුළත විතරක් නිවෙන්න බලන්න, හික්මෙන්න බලන්න. ලංකාවේ තියෙන බරපතල ගැටලුවන්නේ පින්නතුනේ ඔය මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ. ඒක බරපතල ගැටලුවක්. ඒ තුලදී බොහෝ අපේ අම්මලා තාත්තලා කම්පා වෙලා ඉන්නවා. සමහර දෙමව්පියෝ ඔය ඉතින් ඩයිනිකෝලිය 15ක් විතර එනවා. සමහර දරුවෝ එක් කරගෙන එනවා. සමහර දරුවෝ ස්වේච්ඡාවෙන් එනවා. මහා දේවල් නෙමෙයි. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා. ඒ අම්මලා එල්ල කියනවා හාමුදුරුවනේ ජීවිතේ මනසයි මේ සීලෙන් හානි කරගන්න හදන. හේතුව දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා. හේතුව ස්වාමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා. යැත්තෝ සෑම කෙනෙකුටම ශක්තිය ලැබෙන්න ඕනේ. අර මගේ දේවල් අනුන්ගේ දේවල් කියලා පොඩ්ඩක් වෙන් කරලා බලන්න. සමහර දේවල් පින්නතුනේ අත්තොන්ට මෙහෙම කරදර තියනවද නැද්ද දන්නේ නැහැ. ඉතින් මම මේ කියන්නේ එහෙම කරන්න එපා කියලා. සමහර දෙමව්පිය අවසානයේ කියන හාමුදුරනේ කරුණට මෙවුන් හැදුවේ කියලා. එහෙම කවදාවත් කියන්න එපා. සමහර විට බිරිඳට අනියම් සම්බන්ධතා තියෙන්න පුළුවන්. ස්වාමියාට තියෙන්න පුළුවන්. මේ කනුදෙනු මේ ආත්මෙ ඉවර කරලා යන්න. කාලියක් කිනි වගේ වෙන්න ඕන. ඔය දැක්කම බෙල්ල කපලා ගේ ඉස්සරහින් තියලා ගිහිල්ලා. මුන්නල පැත්ත ගෙට දාලා ගිහි තියලා පිටත. ඕන තරම් වෙනවා. පිළිදටවත් ස්වාමියාටවත් දරුවන් කෙරෙහිවා සිද්ධි අපිට වැඩක් නැහැ. ඕන තරම් ලුණු මදි විතර පවා වෙන්න පුළුවන්. පරිස්සමට පරිගන්න සිතුවිලි ඇති වෙන්න දුන්නේ. පරිස්සමට වෛරක්කාර සිතුවිලි ඇති වෙන්න පුළුවන්. හරි පරිස්සම් වෙන්න ඕන. හේතුව මේවා නවත්තලා යන්න ඕනේ. මේ සංසාරේ කරපුවානේ අපි මේ ගෙවන්නේ. සංසාරේ මේ කරපුවානේ අපිට මූල දෙන්න වෙලා තියෙන්නේ. මේ මනුෂ්‍යාත් භාවය ලැබලා තියෙන්නේ. සරුදේ සරු විදිහට නිසරුදේ නිසරු විදිහට දකින්න කුසලස්ස උපසම්පදා. මොකද මතක තියාගන්න. කුසල උත්පාදනය කරන්න විතරමයි පිළිතුරු වෙන මොකේවත් නෙවෙයි. එනිසා අපිට කැපී පෙනෙන්න අවශ්‍ය නැහැ.
ඒ නිසා අපිට ඉලිප්පෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය එකදු පාපයක් සිද්ධ කරගන්න දුයි. භාග්‍යවතුන් වහන්සේට තිබ්බ පින්නතුනේ ඉරුවාරය මහා බරපතල හිසේ වේදනාවක් තිබ්බා. මෙතනින් කිසිම ඔළුව එකක් නොදෙනවා. මිග්‍රේන් කියලා කියන්නේ සියලු විහානි කරගන්න මට්ටමට වේදනාවක් ඇති වෙනවා. මම මේ කියන්නේ දැන් කර පවල් රෝග සේර වෙනවා කියලා. සමහර ව්‍යාධීන් ඇති වෙන්න පුළුවන් වෙනතුනේ අකුසල කර්ම හේතුවෙන්. හැබැයි ඒවා දිවා ගන්න පුළුවන් එකම ආත්ම ඒවා මගේ හර ගන්න පුළුවන්. මින්මත්තර සිද්ධ නොවෙන්න පුළුවන් එකම ආත්මය. මනුෂ්‍යය. වෙනතු හිතන්න බුදුහාමුදුරුවන්ට දරා ගන්න බැරි හිසේ වේදනාව වෙන්න ඇත්තේ. මොන වගේ පාප කර්මයකද? අර hina වෙලා විතරයි වෙන්නේ. මොකට hina වෙලා? වෙනතු අහලා තියෙනවද නේද? මාළු වල්ලලා මාළු ගොඩක් දාලා ගැහෙනකොට එයා මොකද බෝධිසත්වය කරේ? hina වුණා. අනේකගේ විපතේදී අනේකගේ කනගාටුවේදී ඔය කියන්නේ දවුන්ට කොහොම ළමදි කියලා. කියන්නේ නෑ කරටාවට සම්මන්ජාතියට. ඕනම තැනකදී එහෙම අපි දැකලා දෙනවා දේශපාලන වේදිකාවල එහෙම. මේ කවුරු හරි පරදුනහම කිරි උදුරනවා. එහෙම කවදා අටු වෙන්න යන්න එපා වෙන්නතොට. සමහරව අපි දැකලා තියෙනවා වෙනම සාද පවත්නවා අනේකගේ නොලැබීමකට. බුදු වෙලා දරන්න බැරි හිසේ වේදනාවක් ආව පිළිතුරු මොකටද? අනුන්ට hina වෙලා මොකේද? අනේකගේ දුකේදී වේදනාවේදී කඳුලේදී බඩගින්නේදී අනේකගේ වියෝවේදී නොලැබීමේදී අනේකට අලාභයක් වුණාම පාඩුවක් වුණාම hina වෙනවා වෙනකොට හතුරෙකුට හරි කමක් නැහැ. කරුණාවන්ත වෙන්න බලන්න. අනේ අපෝයි කියලා හිතන්න බලන්න. එතන කවුරු හරි ඉන්නවද සීනිකව ගියේ? ගියානම් මොකටද යන්නේ? සම්මත ජාතිකට පොල් ගහලා දෙනවා දහවලා සීනික නාමයක් කියලා. බුදුම විදිහටනේ මක බෑවියා කෙලවියා දුම පොල් ගන්නන්නේ ගහන. ඒ ගහන පොල් ගෙඩියක් ගහන්නේ මොනවද තියෙන්නේ? සම්බන්ධාදී අල්ලමු දාලා විභාග පාස් වෙන්න කියලා පිටපිට කියලා පොල් ගහනවා. නෑ අර ඒ ප්‍රාර්ථනාව තුල තියෙන නේද? බොහෝ රටවල් වලට යනකොට පින්නතුන් දෙන්න අර එක ඇවිල්ලා හරියනකම් කියන්න එපා කියනවනේ ධම්මලා. ඇයි කියන්න එපා කියන්නේ? එච්චරටම හොඳයි අපේ ගාවල මිනිස්සු. අමලා කියනවනේ යන්න කිව්වලා කොහෙන්වත් කෑමක් බීමක්වත් කන්න එපා කියලා. ඇයි? එච්චරටම ආශිර්වාද කරනවා. හරි කැමති පින්නතුන් අනේකට වර්ධිනවා. අනේකට වර්ධිනවා දිහා බලලා අනේ අපෝයි කියලා කරුණාවන්තකම දක්වන්න පුළුවන් එකම ආත්ම භාවයේ මනුෂ්‍යාත්ම භාවයේ. ඒ ආත්ම භාවයේ තුල කවදාවත් අනේකට වර්ධිනකොට සතුටු වෙන්න එපා. එක්තරා විදේශ ධර්ම දේශනාවක එක බාරම මගේ දේශනාවක් කැන්සල් වුණා. ඒ කියන්නේ සතියක් විතර බණ කියුණා. දුබායි වල එක්සත් අරබ් රාජ්‍යයේ. ඒ පාරක් එහෙම වහන්න උන දෙන වැඩි වෙලා. බාරම බණ තහනම් කරයි. බලවුණා මට කලින් එක්කෙනෙක් කියලා මාව ගෙන්න ගන්න උත්සාහ කරලා මේකෙන් පිළිතුරු අර අඳුරන කවුරු හරි කිව්වොත් නේ යන්නේ. අර මනුස්සයා තේසන් ගහලා. ඊට පස්සේ මං ගියාට පස්සේ බුදුහාමුදුරුවෝ කමන්න තේසන් ගහනයි. ඒ සමහර ලංකාවේ වන්නමයින් ගහ ඉඳලා විදේශ ගතුන් නම් මොකද කරන්නේ? සිංගප්පූරේ මොනද? සිංගප්පූරේ බොහෝ රටවල් තේසන් ගහනවා. අවසානයේ දේශනාවේ තරුණයට කරන්න බැරි වුණා. හේතුව
අර අනේකට නොලැබෙනවා නම් අනේකට වරදිනවා නම් අනේක ප්‍රතික්ෂේප වෙනවා නම් මතක තියාගන්න කවදා හරි වේවා වැරදි වේවා අනේකට හරියනවා නම් සතුටු වෙන්න. භාග්‍යවතුන් වහන්සේට මුළු සංසාරෙම බුද්ධත්වයේ ලබාගෙන නිවන් දකින ආත්මයේ තෙක්ම දරා ගන්න උණු වේදනාවක් තමයි හිසේ වේදනාව. මාළු දුක් විඳිනකොට hina වෙලා සත්තු දුක් විඳිනකොට hina වෙලා නියුති බඩෙන් පැයක් ගිහිල්ලා තියෙන තව පොඩි කාලයක් තියෙන. ඊට භාග්‍යවතුන් වහන්සේට තිබ්බ වේදනාවක් ඔය අර මතකද කොන්දේ අමාරුවක් තිබ්බ. බණ කී ඉඳලා එකපාරම සරියුත් මහ රහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මිතුරු ටික කියන්නේ මට හරි අමාරුයි මට හරි අපහසුයි ඒ කොන්දේ වේදනාව. සමහර විට අපේ මේ ශාරීරිකව තියෙන එක පිළිගන්න පුළුවන්. කවුද පිළිගන්නද නිරෝගීමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක මේ අවුරුදු 160ක් වරුදු ජීවත් වුණා. 80යි අවුරුදු 12කට සැරයක් තිබුණා ගියා. කාටද? බක්කුල මහ රහතන් වහන්සේ. නිරෝගී සම්පන්නකම එච්චරට භාග්‍යවතුන් වහන්සේ මල්ලල පොරසූරේක් වෙලා ඉන්නවා. අර පැහැදිලිද තමන්ගේ බලපුලුවන් කාරකමින් වෙන්න ඕනේ අනේකට යහපතක් විතරයි වෙන්න ඕනේ. මම මේක කියනවා ලංකාවේ රාජ්‍ය ආයතන වල බණ කියනකොට. ඒ බලපුලුවන් කාරකමින් අනේකට ගණන්කාරකම් පෙන්නලා හරිනවා. ඉස්පිරිතාලවලින් මම මේ හොඳට කියන්නේ. අපේ බලපුලුවන් කාරකමින් වෙන්න ඕන අනේකට යහපතක්. බෝධිසත්වයන්ට තිබ්බ බලපුලුවන් කාරකමක් හොඳ දක්ෂ මල්ලව පොරසූරේ කැඩුවා කොන්ද අනෙක් ප්‍රතිවාදියායි. නිවන් දකින ආත්මේ තරුණ කොන්ද වේදනාවක් තිබ්බා. පිටුතුනි ඒ කොන්ද වේදනාව තිබ්බ භාග්‍යවතුන් වහන්සේ අවසානයේ මල්ල රජදරුවන්ගේ කුසිනාරාවට වඩිනකොට උපවත් වෙන සල්ලි වෙනට වඩනකොට උන්වහන්සේ බොහොම වේදනාවෙන් උන්වහන්සේ බොහොම පීඩාවෙන් පත් වෙලා ගියා. භාග්‍යවතුන් වහන්සේට ඒක ආත්ම භාවයක බෝධිසත්ව වෙලා ඉන්නකොට මතකද බුදුහාමුදුරුවෝ තිබ්බ ලේ අතිසාරේ උන්වහන්සේට ලේ අතිසාරේ තරුණ රෝගයක් හැදිලා තිබ්බා. මේ වෛද්‍යවරයෙක් කියලා ඉන්නකොට පොරොන්දු වෙච්ච ගාන දුන්නේ නැහැ. දුන්න ලෙඩේ වැඩි වෙන්න බෑ. මේ අපේ නෝදනේ ඕන තරම් අපිට ගලප ගන්න පුළුවන්. ඔය කාටවත් කින්දර දෙන්න යන්න එපා. කාටවත් දැන් මිනිස්සු කියනවා නේද? කවුරු හරි අපිව රවට්ටන්න හදනවා කියමු. කවුරු හරි අපිට වංචා කරන්න හදනවා කියමු. කියනොත් දෙන්න ඔබට කියලා. අර ඒකම අපූර්ව ලෝකෙකට කියනවා මට වැඩේ දෙන්න આવත් ඔබ තමයි මම කරන්න කියලා. මේ අපිට වැඩේ දෙන්න එයි. අපි වැඩේ දෙන්න යන්න එපා. බෝධිසත්වන්ට වැඩේ දෙන්න ඇවිල්ලා වැඩේ දීලා තමයි බුදු වෙන ආත්මෙ තිලේ අතිසාරය යන්නේ. මේ කාටවත් වැඩේ දෙන්න යන්න එපා. මේ සබූරුණ කියනවා අපි රවට්ටන්න આવුත් ගොඩක් ඔය ආයතනවල සිංගප්පූරුවේ නම් කොහොමද දන්නේ ලංකාවේ නම් එහෙම සමහර සේවකයෝ වංචා කරනවානේ. දැක්කද පොඩ්ඩේ ගමන පහුවේ දවසට මොන තරම් කැතදනේ අර එන හපාගමක් වාගේ ගැහුවොත් එහෙම දෙකට ගන්නවනේ අර පොඩි පැටුම් ගන්නේ අර අවුරුදු 50 60 විතර අම්මගේ හොරකම් කරලා තියෙන පොඩි හීටරේ කොයි මම මේ හොරකම සාධාරණීකරණය කරනව නෙමෙයි. ඕන කෙනෙක් අපිට වැඩේ දෙයි. අපි රවට්ටන්නේ අපිට අපි වංචා කරන්නේ අපේ සේවකයෝ වෙන්න පුළුවන් අපේ යාළුවෝ වෙන්න පුළුවන්. සහෝදර වැඩේ දෙන්න ඉන්නවනේ. ඕන තරම්. ඒ කියන්නේ හිමින්ට සල්ලි ඉල්ලම අය දෙන්න තු මාරු වෙනවා. එහෙම ගත්තද නැද්ද කියලාවත් මේ විද්‍යාත්මක බෑ. කරන්න ඕන සේරම කරගෙන අතහැරලා දාන්න. ගත්තන්න බොහොම කරුණාවෙන් කියන්නේ කාටවත් ඒ වැඩේ දෙන්න යන්න එපා. ඒ කාටවත් උත්තර දෙන්න යන්න එපා. මේ බණ්ඩේ ගෙහෙල් ගෙඩි කියලා ඒ විදිහටම කරන්න යන්න එපා. මොකක් හරි ගවන්නේ අපේ රිප්ලයි එක වෙන්න ඕනේ යහපතක් විතරයි. එදා භාග්‍යවතුන් වහන්සේ ඒ බෝධිසත්ව ආත්ම භාවය තුළදී ඒ දේ නොකරන්න
බුදු වෙන ආත්මය දක්වා කොච්චරනම් දුක් විඳින්නද මේ සංසාරේ. හරි පරිස්සම් වෙන්න. හරි සිහියෙන් ගත කරන්න. අපි වැඩ කරන ගෙදර වෙන්න පුළුවන්. වැඩ කරන ආයතනයේ වෙන්න පුළුවන්. වැඩ කරන මධ්‍යස්ථානයේ වෙන්න පුළුවන්. ඒ එකදු තැනකටවත් වංචා සාගත සිදුවිලි වලින් කටයුතු කරන්න එපා. ඒ එකදු තැනකටවත් අර අත්ති සුඛේ කියන එක හැම වෙලේම තියාගන්න. හම්බ කරන දේ සාධාරණ වෙන්න ඕන පිටුතුනේ. හම්බ කරන දේ මොන රටේ කොහේ හරි කමක් නැහැ. ඒක අවංක වෙන්න ඕනේ. ඒක තත්පරයකවත් කාලයවත් හොරකම් කරලා අපි දන්නවා නැති වුණාට කමන්නේ මේ මිනිස්සුන්ට කහන සල්ලි දෙනවා. එහෙම කියනවනේ. එහෙම කවදාවත් අනුන්ගේ කහන්න නෙමෙයි නිකන් කරට්ට කන්න කොල සල්ලි තිබ්බත් කමක් නැහැ. ඒවට කවදාවත් හූල්ලන්න යන්න එපා. අපිට ඕන තරම් කියලා දෙනවා පන්සලේ කටයුතු කරනකොට. මම කියන විදිහටම කියන්නේ හම්දුනේ අරුන්ට කියන්න ඕනේ ඒකට තියෙනවලු. ඔය ඒ කොහොමද පුළුවන් නම් කරන්න බැයි නම් හදලා දෙන්න. ඒ මේ දරන්න බැරි ගමන තියෙන වෙන මොකක්ද? ඒ මම අය කියන අනුන්ගේ දේවල් වලට හූල්ලන්න යන්න එපා. වෙනදුන් මේ එකදු කර්මයකවත් එකයි දිව්‍ය භාග්‍යවතුන් වහන්සේ අර මල්ලවපුර සූරයෙක් වෙලා ඉන්නකොට හොඳ කැඩුවා. එච්චරයි ටිකක් දැනෙන්න කරලා තිබ්බේ. අනෙක් දුක් විඳපුවා සියල්ලම තිබ්බේ සිතුවිලි වලින් වචනේ. හරි පරිස්සමයි. කර්මය අපේ පිටිපස්ස එනවා. දුක් දිදී සැපදිදී තීරණය කරන්න පුළුවන් මින්මනද දුක් පිටිපස්සේ ගෙන්න ගන්නවද සැප ගෙන්න ගන්නවද? අද වෙනතුනේ ලෝක මවරුන්ගේ දින වත්තන්ට විදේශගත වෙලා ඉන්න නිසා මේවා ටිකක් මගේ අරින්න පුළුවන්. ඒකයි මම විශේෂ කරලාම කියන්නේ. දෙමෝපියන්ට සලකනවනේ මෙහි ඉඳන් සල්ලි යවනවා. සමහර අම්මලා පින්නතුනේ සල්ලි යවපුවාම සහෝදරයන්ට දෙනවා වෙන්න පුළුවන්. සමහර අම්මලා ඉන්නනේ පිටපටිත් එක්ක අවුල සහෝදරයන්ට දෙනවා. ඒත් එක විදේශගත අම්මා කෙනෙක් මට කියනවා ඇත්තටම කරන්න එපා. ඔච්චර අම්මට යවුවට වැඩක් නැහැ අයියලු ගන්න කිව්වා. මම දැන් මොකද කරන්නේ? ඒ හින්දා යවන්නේ නැහැ. කිව්වොත් යවනවා. කවදාවත් එහෙම කරන්න එපා. ඊට පස්සේ සමහරව හිත හදාගෙන ඉන්නව නේද? මාසෙට 30ක් යවනවා. ඒ ඇති අම්මට. එහෙම දිවි ගහගෙන ඉන්නත් එපා. පුළුවන් නම් අම්මයි තාත්තයි මේ ඉන්න කාමරේට අපිට යමක් සමත් කරන්න පුළුවන් කාලේ අපිට අධික විදිහට සැපදෙන්න පාඩම් පොඩියට නෙමෙයි අධික විදිහට සාධාරණීකරණය කරන්න එපා එක එක වගේ ළමයි. දැන් අම්මයි තාත්තා අසනීප වුණා කිව්වොත් යනවද නැද්ද? මරුණොත් අදලා යන්න නැතුව අරහමාට දෙන ෆයිට් එකේ. දිදි ගාලා යනවා. දරුණාම යන්න කලබල වෙන්න එපා. ඒ කලබලේ ඉන්නකොට තියෙන්න ඕනේ. මොකද මේක තේරෙන්නේ නැත්තම් වයසට ගියාට පස්සේ සිංගප්පූරුවේ සිටිසන් ගත්තා නේද දරුවෝ ගැන හිතලා. මේ ඉන්නවනේ. ඒ කියන්නේ දරුවන්ට උගන්වන්න දැන් එහෙ ගිහිල්ලා බෑනේ කියලා. අයිති පස්සේ හොල්ලන්න බහද මේ හොඳම කාලේ මේ දරුවන්ට යට කරන්න. මම මේ කියන්නේ අකුලක ලංකාවට යන්න කියලා නෙමෙයි. හොඳම කාලේ අපේ අම්මට තාත්තට වෙච්ච දෙයමයි අපිට දෙන්නේ. මොකද්ද? තනියම මැරෙන්න තනියම තමයි. හැබැයි ජීවිතේ එක ගමනක් හරි මම මේ කියන මානසික අල්ලස අම්මට දීලා තියෙනවා. එක ගමනක් හරි දෙමව්පියන්ට සතුටක් ඇති වෙන්න ඕන තමන් හදපු දරුවෝ ගැන. මොකද්ද? නිවාඩුවටවත් ලංකාවට ගිහපුවාම ඒක කරා.
දරුවෝ දෙමව්පියන්ට ඇති වෙන්න ඕන තමන්ගේ දරුවෝ ගැන අභිමානය. දරුවන්ට මතකයි කියන්නේ. අම්මගේ අත ගන්න. කාගේ? තමන්ගේ අම්මගේ අත. අරගෙන මේ උඩ තියෙන ඇඟිලි තුඩු ටික බලන්න. ඔය ඇඟිලි තුඩ උඩ තමයි අපි ඔළුව තියාගෙන ඉන්නේ. අර නාවනකොට අල්ලේ තනිය අල්ලට ගන්නව නේද? නෑ කරනවනේ. මම දෙන්නේ දාපක් දන්නේ නැහැ නේද? අදින් තියාගන්න. අපේ අම්මගේ අත ගත්තාම අපිට නැවිලා පේන්න ඕනේ. මගේ ඔළුව, මගේ පිට, මගේ කකුල් සේරම තිබෙ මොකක් උඩද? අම්මගේ අත උඩ තිබ්බේ. අම්මගේ ඇඟිල්ලක චලනය තුලින් එදා තිබ්බ මගේ ජීවිතේ මේ තත්ත්වය තීරණය කරන්න බැරිද පුළුවන්? පුළුවන් තිබ්බා. අම්මා හරි පරිස්සමට අත උඩ තියාගෙන හිටියා. අම්මා හරි පරිස්සමට වතුර ටික වැක්කුරුවේ නැද්ද? නළලෙන් පල්ලහැට වතුර බින්දුවක්වත් එන්න දෙන්නේ නැතුව නේද ඉස්සරලම කෙස්සලා අගනේ දෙමන්නේ. ඒ ඇඟිලි වලින් හරි පරිස්සමට අපේ මුළු ඔළුව මත ගාලා දෙනවා. නැද්ද? මේ කන්දේ එහෙම ලස්සනට හැදුවේ කවුද? ඔබ උපදිනකොටම ගුරුම් බැටි වගේ නේද? නෑ උපදිනකොට එහෙම බිලියලක් නෑ. ඔය හදනවා නේද තෙල් ගාලා? මේ කන මෙහෙම ලස්සනට හැදුවේ මොනවාගේ? හදපු අම්මලා දන්නවා. ඒ අම්මලාට සතුටු වෙන්න පුළුවන් මගේ මේ ඇඟිලි වලින් මගේ දරුවාගේ කන් දෙක හැදුවේ. මේ නහය මෙහෙම හැදුවේ කවුද? අම්මා. මේ ඔළුව මෙහෙම රවුම් කරේ කවුද? මේ නිකට මෙහෙම ලස්සනට හැදුවේ කවුද? සහ මොනවාගේද? ඒ ප්‍රාණ සම අම්මගේ ඇඟිලි වලින් මේ මුළු ජීවය අපේ රඳා පවතින්නේ ඒ අම්මගේ ඇඟිලි ටිකේ ඉඳලා. එක දවසක් ඉඳගෙන අම්මා ළඟින් තියාගෙන අර විකමටවත් එහෙම මේ ඇඟිලි අත ගාලා දෙන්න. මේ අම්මගේ අත කියලා දරුවෝ ඇවිල්ලා සිද්ධාලේ කොටියක්වත් ගන්නවා. ඒ අතෙන් තමයි මේ ඇඟිලි වලින් තමයි කැවුවේ. නවහනට මේ කොලම් වගේ පේන්න පුළුවන්. එහෙම පේනවා නම් අම්මගේ තාත්තා වයස අම්මගේ තාත්තාගෙන් අහන්න කොහොමද තාත්තේ කියලා. එයාලා ඒක බලාපොරොත්තු වෙන්නේ. එයාලා ඒක දිහාවනයින් බලාගෙන ඉන්නවා. අපිට මතක් වෙන්න ඕන මගේ කත ගුණසේර මතකයි අම්මා මේ ඇඟිලි වලින් කියලා. කවුරුත් තරමක් කැවුණා නේද? මේ ඇඟිලි වලින්. ඉතින් බලන්න අම්මගේ ඇඟිලි ටික තිබ්බේ නැත්තම් රෙදි හොදලා කුණු පැල්ලන් ටික ළඟට අරන් ඇතුළේ මොකෙද? මේ ඇඟිලි වලින් ඒ අතේ මේ විදිහට මේ එන කම් අදට ගිහින් එනකොට වැලි පිටුව නම් මම හදලා දෙන්නේ මොකෙද? ඒ අතේ ඒ ඇඟිලි වලින් ඒ අතට ඒ අම්මට ගුණේ කියලා හිමුනේ දක්වපු දවසක් තියෙනවා. දැන් කියන්නේ පහල්ල යවනවා කියලා හොඳ. අල්ලි නම් ඉතින් එයාට දරුවෝ හදන්න නැතුව රස්සාවක් කරනවා විශ්‍රාමය හම්බෙනවා. එහෙනම් අපිට ඒක ඕනේ නැද්ද? මම කහලද බඳපු දවසක මගේ දරුවෝ මම ගාවට ඇවිල්ලා මොකද කරන්න ඕනේ? මාව අගේ කරනවා. අනේ අම්මා මමට ආදරේ කියලා දරුවෙක් ඇවිල්ලා ළඟට ගන්නකොට ඒක අම්මට දරාගත්ත හැකිද? එහෙම මේ අම්මලත් එක්ක එදිරිවාදීකම් පිරිමහන්න යන්න බෑද? අහවලාට මෙහෙමයි මට නෑ අහවලුන්ට මෙහෙමයි කිව්වට අහන්නේ නෑ. ඔය පන්තිලා තවරට යන්න බෑ. අපි කෙරෙන්න තියෙන සීමාව ඇතුලේ බලන්න. මොකද එයත් මරුණාම අපිට පුළුවන් වෙන්න ඕනේ. ඉන්නතුනි කම්පා නොවෙන්න. හැබැයි අවුරුදු 25 විතර පැනනට පස්සේ ඒකත් අපිට මතක නැහැ. මතක පොඩි කාලේ. දැන් මෙහෙමවිල්ලා හිටියට දැන් මේ ඉන්න දෙමව්පියෝ සේරම අම්මලා වෙනුවෙන් නිකන් ඒ වුණාට අපේ අම්මා තාත්තා ගැන අපිට මතක් වෙනවා. නෑ. ඒ නිසා මම බොහොම කරුණාවෙන් කියන ලෝක මව්වරුන්ගේ දිනේදී තාම දරුවන්ට මහත්තුරුන්ට දෙමව්පියෝ වෙන සියලු දෙනාට ලංකාවට යනකොට ඔය ගමට පවුලට කලස් දෙන්නන්න යන්න එපා.
විවිධ රටවලනේ තරුණයෝ දැන් ට්‍රාන්සිට් වල එහෙම ඉන්නකොට මෙහි ඉන්නකොට ගිය පාර සිංගප්පූරු ඇවිල්ලා ආපහු එන්න පොළොව දෙන්නේ ඩියුටි ෆ්‍රී එකෙන් අරක්කු ගන්න තාලාන්දාව වැදුනා අර අවසාන චෙකින් එකේ පොළොව සූස් ගියා අරුවා වතුර ඇකිලි ඩස්බින් වලට හලලා එන්න අපරාධයක් වාගේ ඒ පොළොවේ මුණ දැක්කහම නිකන් තේරුමක් නැහැ දැන් ඉතින් ලංකාවට යන්නේ ඇයි අරක්කු බෝතල් විදුණා එහෙනම් ගමවලින් එක එකන රාතල් දෙන්න යන්න ඕන. සිගරට් ආයන. අමරදාත මුණ්ඩ. අපිට මොන නෙමෙයි අරය. එහෙම කාටවත් පාවිච්චි වෙන්න එපා. ඥානගෙන ගිහින් අම්මගේ තාත්තගේ කාමරේ හොඳ AC මැෂින් එකක් හයි කරන්න. දැන් ගහමුල් අපේ කමාරක් දෙකක් වෙනවනේ කියලා. ඔය අපි ලෝකෙක සම්බුරන්නේ ඒ විදිහට. අපි රටේ ඉන්නකම පෙන්නන්න අපේ නම්බුවකට ගන්න අපේ මහන්සත්කම පෙන්නන්න. අපුරුට ඉඳන් ගන්නවට පාරවලයි නේද? ඊටනුත් ගන්න මම කියන්නේ පර්ච් එකක් අඩු කරලා මට හරි තාත්තට ලීස් මැෂින් එකක් හරි කරලා දෙන්න. පුළුවන් තරම් දෙමව්පියෝ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරන්න. ඔච්චර කිව්වත් හාමුදුරනේ වැඩක් නැහැ කියලා. කොරොල් ටික හොඳට වැඩි. මේ කොරල තියෙන ටික හොඳයි තව වහරවන්න. ඒ බන්දහම දරුවෝ හදන්න ආවේ නැහැ, බලන්න ආවේ නැහැ, නාවන්න ආවේ නැහැ. වෙනස්කම් වුණා කියන්නේ නැබා. මොකද භාග්‍යවතුන් වහන්සේ බුදුම විදියට උට්ටුණා මොකක් කරන්නද? මොකද මහා දේවියගේ කිරිබි දවස් කීයද? 7යි. අම්මගේ ණය ගෙවන්න කියලා මොකද කරේ? තවදිසා දිව්‍ය ලෝකෙට වැඩලා මාතෘ දිව්‍ය රාජ්‍යයට මහා දේවියට විජම්බන දේශනා කළා. කොහොම හරි සුද්ධෝදන රජු වහන්සේ ඵලයේ පිළිදුවා. එනිසා අම්මට තාත්තට අපි ගැන කම්පාවක් ඇති නොවන විදිහට වැඩ කරන්න. අපි ගැන වේදනාවක් ඇති නොවන විදිහට වැඩ කරන්න. ලෝකෙට එකක්, ගෙදරට එකක් නම් පෙන්වන්න එපා. මිනිස්සු හරි නේ පැත්තොන් හිතෙන්නද සමහරවිට ඔස්කා දෙන්න වටිනවා කියලා. ඒ කියන නළුගම ඔය ඇත්තව ජීවිතේට මුණ දෙන්න රඟපාන්න යන්න එපා. ඒක හරි පහසුයි වෙන්නද. ඔය සමහරව මට කියලා දෙනවා සෑහෙන මම මේ සිවුරු පොරවන්නේ බින්දුවේ මිනිස්සු පූජා කරන්නේ මම රඟපානවා. ඔය මම හරියට ඇඩ් කරනවා. මම හිතුවා ඒ කියන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. මගේ හිත ලොකුකම. නෑ බණකට ගියත් ගිඩි ගාලා යනවලු ආපහු මේ කතා කරන නම් ඉන්නේ. ඒක බණකට 30000ක් විතර එනවා. එහෙම එනවා දැකලා තියෙනවා. 30000 5000ක් කිව්වා. සමහර දෙකිල්ල ගස්සට දේශනාවක් තිබ්බ ලක්ෂයකට වැඩි හිටියා. අර ඒ කියන්නේ බණ ඉවර වෙනකොට කප්පියාව. මම හිතන්නේ ඒක විශාල නෑ කියනවා ලොකු පිළිසක් හිටියා. ඔය ලක්ෂයකට කතා කරලා ඉන්නේ ගියොත් මම ප්‍රමාණයක් විතර දෙකිල්ල ගස්සට පුදියන්න වෙනවා. දැන් මට පුළුවන් මේ සේරම එක්ක ෆොටෝ ගන්න. ඒකල බෑම නෑ ඒකයි ලොක්කම කියලා. හරි මතක තියාගන්න. හෘද සාක්ෂිය කියලා එකක් තියෙනවා. දකුණු අත පපුවට තිබ්බහම ගැස්මක් එක්ක කණවිඩයක් දෙනවා නම් මේක හරි කියලා. ඒක තමයි හරි. කවදා හෘද සාක්ෂි පුරු කරන්නේ නැහැ. එහෙම පිළිතුරු සමහර අවස්ථා දෙනවා මම වාහනේ යනකොට සමහර දරුවෝ දුවගෙන එනවා. මට හිතෙනවා මේක හරිය නෑ කියලා මම කියනවා ඉක්මනින් වාහනේ නවත්තන්න කියලා. එතකොට ආයෙත් අර මිනිහ පුදියාගේ පිරෙනවා කියලා දන්නවා. මොකද අර මගේ හිතට මදි අර ළමයා එනවා බල බල අදාලා යනවා. හිතට මදි දේවල්
දාලා එන්න එන තැනදී දෙපාරක් හිතන්න. අපරාධය කියලා හිතන දේවල් අවදාවත් අනාගතයට ඉතුරු කරන්න එපා. දෙපැත්ත ගහලා ගියත් මං කරපු එක හරි කියලා තියෙනවනේ. අන්න එතන කටයුතු කරන්න. ඒ නිසා මම යෝජනා කරනවා ලෝක මව්වරුන්ගේ දිනේදී කවදාවත් කිසිම දෙයකට කිසිම හේතුවකට අම්මටයි තාත්තටයි වේදනාවක් තියන්න එපා. ඒ අම්මයි තාත්තයි තමයි ඉඩකඩම් වේවා. ඒ බෙදෙන හැටි වෙන හැටි ප්‍රතිලාභ ලැබෙන විදිහ දෙන විදිහ භෞතික කිසිම දෙයක් ගැන හිතන්න එපා. කෙරෙන්න තියෙන දේ විතරක් කරන්න. අම්මලා එක්ක හරි ආදරෙන් ජීවත් වෙන්න. අම්මලා වැළඳ ගන්න. අම්මලා තුරුල් කරගන්න. අම්මලා සම්බාහනය කරන්න. පුළුවන් නම් මගේ අම්මේ කියලා ළඟ නැවටෙන්න. ඕක තමයි වයසට ගියපුවාම ඕන එකම දේ. මෙහෙම දේශනා කරන්න හේතුව සිංගප්පූරුවේ රැකියා කරනකොට පදිංචි වෙලා ඉන්න උදවියට හිතේ අපි අපේ දේ කරපුවාම හරි දරුවෝ යාළගේ ලෝකෙට යයි. අපේ කෙරෙන්න තියෙන ටික කරපුවාම යාළගේ දේවල් බලාගන්න. හැබැයි අපේ කෙරෙන්න ඕනේ ඒවා කරලා ඉවර වුණාම අපිට ඕන දේවල් ලැබෙන්නේ නැහැ. අවසානයේ සල්ලිත් නැහැ, කාලෙත් නැහැ, දරුවොත් නැහැ. දැන් කොහොම දරුවන්ගෙන් අපිට ලැබෙන්න නම් යාදිසං වතේ බීජං තාදිසං හර්තේ ඵලං දීලා තියෙන විදිහට තමයි හම්බෙන්නේ. වපුරන විදිහට තමයි අස්වැන්න මෙලන්න හම්බෙන්නේ. ඒ නිසා මම කර්මය ගැන කෙටි දේශනාවක් සිද්ධ කළා. හරි පරිස්සමට වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. වචනකින්වත් අපාගත වෙන්න එපා. බැල්මකින්වත් සිතුවිල්ලකින්වත් අකුසලයක් සිද්ධ කරගන්න එපා. මනෝ පුත්තංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනස මුල් වෙලා ප්‍රධාන වෙලා වාසතිවා කරෝතිවා යමක් කියයි නම් බෝ කරයි නම් තතෝනම් සුඛමං වේති එක්කෝ තතෝනම් දුක්ඛමං වේති එක්කෝ චත්තං වහතෝ පරං. එහෙම නැත්තම් හොඳ දෙයක් කරොත් ඡායාවන්න පායිනේ. හේව නැල්ල වගේ හොඳ දේවල් පිටිපස්සෙන් එනවා. ගුණාගේ පිටිපස්සෙන් කරත්ත රෝධ දෙක වගේ කරපු පව්පින් මනස මුල් වෙලා වචනේ වාසතිවා කරෝතිවා කියනනම් හෝ කරයිනම් ඒවා දුක් විඳී මුළු සංසාරෙම බුදු වෙන ආත්මෙ කර්ම 12ක් බුදුන්ට විපාක දුන්නේ කෙසේද? අපිට අපාගාමී වෙන්න වෙයි. ප්‍රේත ලෝකේ ශ්‍රීසං ලෝකේ උපදින්න වෙයි. ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය තුළ සත්පුරුෂ මිනිසෙක් විදියට කාලය ගත කරන්න. මේ පින්න සියලු දෙනාටම සුවිසි අනන්ත බුදු ගුණේ බලය ලැබේවා. සාදු සාදු. අපි ජරාවට පත්වෙන මිනිස්, අපි ව්‍යාධියට පත්වෙන මිනිස්, කොයි වෙලේ කොයි මොහොතේ මේක සිද්ධ වෙයිද දන්නේ නැහැ. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. කවදාවත් මේ ලෝකේ හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. එලෙස ජීවත් වෙන අපි අලස නොවි පින් පුරමු මතු මත්තේ නිවන් දකින්න.